Hi, welcome back to my YouTube channel. ඔන්න මං ඔයාලට කිව්වා වගේම ගර්භණී සමයේ මුල් මාස 3 ඒ කියන්නේ ෆස්ට් ට්‍රයිමස්ටර් එක ගැන මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ. ඒ කියන්නේ පළවෙනි මාස 3 අම්මා කෙනෙක්ගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් මොනවාද කියලා. අපි ප්‍රෙග්නන්ට් වෙලා සති 12ක් යන කාලය තුල තමයි අපේ බබාගේ මූලික අවයව ටික වර්ධනය වෙන්නේ. ඒක හින්දා මේ කාලය අම්මටයි බබාටයි දෙන්නටම හරිම වැදගත් කාලයක්. මේ ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ තමයි අපිට තියෙන්නේ ලොකුම අපහසුතාවය තමයි ඔක්කාරයයි වමනයයි. ඒ කියන්නේ මේ ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ ගොඩාක් අම්මලාට මේ ඔක්කාරයයි වමනයයි නිතරම වගේ තියෙන. උදේ නැගිට ගමන් ගොඩක් අයට මේ වමනය කියන එක තියෙනවා. ඒක මේ කාලෙදි හරි සාමාන්‍යයි. අසාමාන්‍ය ලෙස වමන ගියොත් තමයි අපි වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. අපේ මේ ප්‍රෙග්නන්සි එකේදී අපේ HCG level එක වැඩි වෙනවා. ඒක හින්දා තමයි අපිට කෑම කන්න බැරි වෙන්නේ, වමන යන්නේ, ඔක්කාරය වගේ වෙන්නේ මේ HCG කියන level එක වැඩි වෙන හින්දා. ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා වමන යන්නේ උදේ වරුවේ කියලා. නැහැ, මට නම් වෙලාවක් කලාවක් තිබ්බේ නැහැ. ඇත්තටම සමහරවිට උදේ නැගිටිච්ච ගමනුත් වොමිට් වෙනවා. ආයි දවල් කෑම කෑවට පස්සේ වතුර චුට්ටක් බිව්වොත් එහෙම එක එක්කෙනාට එක එක විදියට තමයි මේ වමනය කියන දේ නම් එන්නේ. සමහර අය නම් හරි ලකි. එයාලට මේ ප්‍රෙග්නන්සි ලයිෆ් එකේම වමනය කියන දේ නෑ. ඇත්තටම මේක හරිම ලකි. මොකද හරි අමාරුයි උදේම එහෙම වමන කරද්දී දත් මදින්න බෑ. දත් මැද්දත් මට නම් වමන ගියා. මේ මුල් මාස 3 අපිට පුදුමාකාර මහන්සියක් එනවා. මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පුදුමාකාර මහන්සියක් අපිට ඔහේ වැටිලා ඉන්න හිතෙනවා. සමහර අයට නම් ඇඟපතවත් සෝදන්න හිතෙන්නේ නැති වෙන්න අර ඇඟේ තියෙන අමාරුකම් වලටම වැටිලා ඉන්නවා. මට නම් ඒ කාලේ පුදුම දාඩියක් දැම්මේ ඒකේ හින්දා මම හැම වෙලෙම කරේ වොෂ් දාපු එකම තමයි. ළඟට ගොඩාක් ගෑල්ලමයි කලබල වෙන දෙයක් තමයි අපේ පියවරු වල ප්‍රමාණය වෙනස් වෙනවා මෙන්න මේ කාලේදී. මුල් කාලේදී වෙනස් වෙනවා. පියවරු ටිකක් විශාල වෙන්න බලනවා. ආයේ පියවරු වල වේදනාවන් හට ගන්නවා. බබාට අපි කිරි දෙන්න ශාරීරික සූදානම් වෙනවා කියලා අපිට කලින් දෙන ඉඟි තමයි ඒවා. මේ ප්‍රෙග්නන්ට් ලයිෆ් එකේම, ඒ කියන්නේ මේ ප්‍රෙග්නන්සි ජර්නි එකේම තියෙන කරදරමකාරී දේ තමයි නිතර මුත්‍රා කරන්න ඕනේ වෙනවා. මේක ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ චුට්ටක් අඩුයි. තර්ඩ් ට්‍රයිමස්ටර් එක වෙද්දී නම් 100% විනාඩි 5න් 5ට වගේ අපිට නිතරම මුත්‍රා කරන්න ඕන වෙනවා. ළඟට කෑම වලට තියෙන රුචි අරුචිකම්, ඒ කියන්නේ කැමැති අකමැතිකම් වෙනස් වෙනවා. අපි කලින් කාපු කෑම, ඒ කියන්නේ කලින් ආසාවෙන් කාපු කෑම අපිට අප්‍රිය වෙන්න පුළුවන්. අපි අප්‍රිය කරපු දෙයක් අපිට කන්න ආස හිතෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රෙග්නන්සි, ඒ කියන්නේ ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ මෙන්න මේ වගේ වෙනස්කම් අපිට සිද්ධ වෙනවා. පස්සේ මෙන්න මේ මානසික වෙනස්කමුත් වෙනවා. ඒ කියන්නේ මේ සතුටෙන් ඉඳලා මේ එකපාරට චූටි දෙයක් ඇති අපිට දුක හිතිලා අඬන්න මට නම් සෑහෙන ඒ වගේ දේවල් වුණා. මේ පොඩ්ඩ ඇත්තම් මට කේන්ති යනවා. ආයි මම මොකටද කේන්ති ගත්තේ කියලා කල්පනා කරාම ඇත්තටම කේන්ති ගන්න ඕන දෙයකට නෙමෙයි මම කේන්ති අරන් තියෙන්නේ. අන්න ඒ වගේ මානසික වෙනස්කමුත් වෙනවා. මේ අධික කේන්තිය, අධික දුක, අධික සතුට අපිට හැමදේම වෙන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන චේන්ජින් එකත් එක්ක. ඒ කියන්නේ හෝමෝන වෙනස් වෙන හින්දා තමයි අපිට මෙන්න මේ දේවල් මානසික වශයෙන් සිදු වෙන්නේ. මේ කාලේදී අම්මට උනේ එයාගේ විටමින්ස් ටික අනිවාර්යෙන් ගන්න ඕනේ, ෆොලික් ඇසිඩ් එක. එතකොට හරියට විවේක ඕනේ, ප්‍රමාණවත් තරම් ජලය ඕනේ. මේ කාලේ අම්මට අධික රුධිර වාහනයක්, අධික වමනයක් තියෙනවා නම් ඔයාලා ළඟම තියෙන රෝහලට යන්න, නැත්නම් ඔයාගේ වෛද්‍යවරයා හමු වෙලා ඔයා ඒ බව දැනුවත් කරන්න. අධික රුධිර වාහනයක් තියෙනවා නම් කරුණාකරලා ඔයගොල්ලෝගේ ළඟම තියෙන රෝහලට ඔයගොල්ලෝ යන්න ඕනේ. මේ කාලේ ගම්සා වෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා අපි කරන්න ඕනේ අම්මා කෙනෙක් වශයෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන එක. කෑමෙන් බීමෙන්, එතකොට අපේ ගමන් බිමන් වලින් දුර ගමන් එහෙම යන්න හොඳ නැහැ කියලා කියන මම නම් අතරම මුල් මාස 3 කොහෙවත් ගියේ නැහැ. මොකද බය හින්දා. ඉතින් ඉස්සර මිනිස්සුත් කියනවනේ ඒක හින්දා මම නම් කොහෙවත් ගියේ නැහැ. මුල් මාස 3 පුළුවන් නම් ඕගොල්ලෝ දුර ගමන් බිමන් යන්න එපා. ඕගොල්ලන්ට එහෙම යන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාගේ වෛද්‍යවරයාගෙන් අහලා යන්න.
මම නම් මාසෙන් මාසේ මගේ ඩොක්ටර්ව channel කරලා ස්කෑන් කර බබාව ඇත්තරම බැලුවා. මේ මාස 3 ස්කෑන් කරන්න තියෙන්නේ. ඩේටින් ස්කෑන් එක මුලින් කරන්න තියෙනවා. ඊළඟට NTS ස්කෑන් එක කරන්න තියෙනවා. මෙන්න මේ මාස 3 ඔයාගේ වෛද්‍යවරයා හම්බෙලා අනිවාර්යෙන් මෙන්න මේ ස්කෑන් දෙක කරගන්න. මම වීඩියෝ එකකින් අරන් එන්නම් ස්කෑන් සම්බන්ධ විස්තර. අපි දැන් කතා කරානේ අම්මට වෙන ඒ කියන්නේ ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ අම්මට වෙන වෙනස්කම්, ඒ කියන්නේ සිදු වෙන වෙනස්කම්, ශරීරයේ වෙන වෙනස්කම්, අම්මට තියෙන අපහසුතාවය ගැන දැන් බලමු ඊළඟට කොහොමද මේ කාලේ බබාගේ වර්ධනය. ඒ කියන්නේ අපේ කුස තුල ඉන්න බබාගේ වර්ධනය කොහොමද කියලා අපි බලමු. බබාගේ මුල් වර්ධනය වෙන්නේ මෙන්න මේ පළවෙනි මාසේ. බබාගේ මොළය, කොන්ද, ඒ වගේම හෘදයේ මුල් ව්‍යුහ මේ කාලේ තමයි හැදෙන්න පටන් ගන්නේ. අපි ඊළඟට බලමු දෙවැනි මාසෙදී බබාගේ වර්ධනය කොහොමද කියලා. දෙවැනි මාසෙදී මෙන්න මේවා තමයි අපේ බබාගේ වර්ධනය වෙන්නේ. බබාගේ හෘදය ගැහෙන්න පටන් ගන්නවා. අම්මලා ඔයගොල්ලෝ ස්කෑන් එකට ගිහිල්ලා අන්නේ මොහොත විඳින්න. ඒක නම් කියා ගන්න බැරි සතුටක් මට අදටත් මතක් වෙනවා මගේ බබාගේ ෆස්ට් ටයිම් මමයි හස්බන්ඩ්යි ගිහිල්ලා හાર્ට් බීට් එක අහපු එක. ඇත්තට මේක හරිම අමුතු හැඟීමක් අපේ ජීවිතේට ලැබෙන. ඊළඟට අත්පාවල මුල් කොටස් හැදෙන්නේ මෙන්න මේ දෙවැනි මාසෙදි තමයි. බබාගේ මූණේ තියෙන ලක්ෂණ ඇස්කන් වර්ධනය වෙන්න මෙන්න මේ කාලෙදි පටන් ගන්නවා. දෙවැනි මාසෙ කියන්නේ බබා හරීම පුංචි. ඒ වුණාට මේ කාලෙදි බබාගේ ප්‍රධාන අවයව වර්ධනය වෙන්න ගන්න මෙන්න මේ කාලෙදි තමයි. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි මාසේ ගැන බබාගේ වර්ධනය ගැන. බබාගේ ඇඟිලි නියපොතුයි වර්ධනය වෙනවා මෙන්න මේ තුන්වෙනි මාසෙදී. ඊට පස්සේ බබා අත්පා චලනය කරන්න පටන් ගන්න මෙන්න මේ තුන්වෙනි මාසෙදී. අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් බබා බණ්ඩිය ඇතුලේ දඟලනවා. තුන්වෙනි මාසෙ වෙනකොට ප්‍රධාන අවයව තව තවත් වර්ධනය වෙනවා. මෙන්න මේ තුන්වෙනි මාසෙන් තමයි බබා සම්පූර්ණ මිනිස් හැඩයක් අරගෙන පෙනෙන්න ගන්නෙ. මම මේ සේරම දේවල් කිව්වේ මගේ අත්දැකීම් එක්ක. ඒ වගේම මම මේ කාලේ හොයලා බලපු දේවල් එක්ක. මට ඒ කාලේ ඇත්තටම වීඩියෝ එකක් කරගන්න තරම් මූඩ් එකක මම හිටියේ නැහැ. මගේ හරියට මූඩින් චේන්ජ් වුණා. මට ඔළුව කෙලින් තියාගෙන ඉන්නත් ඒ කාලේ හරි අපහසු වුණා. නමුත් මං වීඩියෝ එකක් කරන, ඒ කියන්නේ වීඩියෝ මම කොහොමද කරන්නනේ හිටියේ YouTube එකට මං කරනවා කියලා හිතාගෙන මම ඒව හැමදේම ලියලා තිබ්බා. ඒ ලියලා තිබ්බ ඒව තමයි දැන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං කිව්වත් වගේ අම්මා කෙනෙක්ට ලස්සනම ජර්නි එකක් තමයි මෙන්න මේ ප්‍රෙග්නන්සි ජර්නි එක. මං හිතනවා මේ ෆස්ට් ට්‍රයිමස්ටර් එක ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති අම්මා කෙනෙක්ගේ ශරීරයේ වෙන සිදුවෙන වෙනස්කම්, අම්මා කෙනෙක්ට වෙන සංකූලතා, ඒ වගේම අපේ මේ මුල් ෆස්ට් ට්‍රයිමස්ටර් එකේ බබාගේ ශරීර වර්ධනය වෙන්නේ කොහොමද, බබාගේ වර්ධනය වෙන්නේ කොහොමද කියලා ඔයාලා දැනුවත් වෙන්න ඇති. තවත් මේ වගේ වීඩියෝ බලන්න හිරුණි අනුතරා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.